ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? තමන්ගේ අමාරුම කාලෙක හම්බවුණු හොඳම රස්සාව ඇත්තටම තමන්ගේ ජීවිතේ ලොකුම අපාය වෙයි කියලා? පොඩ්ඩක් හිතන්න. ඔයාට මේ ලෝකේ තියෙන ලස්සනම මන්දිරයක වැඩ කරන්න ලැබෙනවා. ඒත් එකපාරටම ඔයාට උඩ තට්ටුවේ තියෙන අඳුරු පුංචි කාමරයක හිර වෙන්න සිද්ධ වුණොත්, එළියෙන් ලොක් කරපු දොරක් යටින් කැඩුණු පිඟන් කෑල්ලක් එවලා ඔයාගේ ඇඟින් 21 වතාවක් කපාගත්තොත් විතරක් මම ඔයාව එළියට ගන්නම් කියලා ඔයාගේ කරුණාවන්ත බොස් කිව්වොත් ඔයා මොකද කරන්නේ? හලෝ යාළුවනේ, අද මම ඔයාලට අරන් ආවේ 2025 අවුරුද්දේ තිරගත වුණු අන්තිම තප්පරේ වෙනකම්ම හුස්ම හිර කරගෙන බලන්න පුළුවන් පිස්සු හැදෙන කතාවක් වෙන The Housemaid චිත්‍රපටය. එහෙනම් වෙන වැඩ අතෑරලා ඉක්මනින්ම එකතු වෙන්න. අපි යමු මේ අඳුරු රහස් පිරුණු මන්දිරය ඇතුළට. කතාව පටන් ගන්නේ අපේ ප්‍රධාන චරිතය වෙන මිලී කැලෝවේ වින්චෙස්ටර් පවුලට අයිති මාලිගාවක් වගේ තියෙන මන්දිරයකට එන දර්ශනයෙන්. මිලී කියන්නේ ජීවිතේ ගොඩාක් අමාරු කාලයක් ගත කරන කෙනෙක්. ඇයට හරියට ඉන්න හිටින්න තැනක්වත් නැහැ. පරණ කැඩෙන්න ඔන්න මෙන්න තියෙන කාර් එකක් ඇතුලේ තමයි මිලී නිදාගන්නේ. ඒ විතරක් නෙවෙයි, මිලී කියන්නේ මෑතකදී හිරින් නිදහස් වෙලා ආපු කෙනෙක්. හැබැයි මේ ගෙදර හවුස්මේඩ් රස්සාවට සම්මුඛ පරීක්ෂණයට එනකොට ඇය මේ හැම රහසක්ම හංගගෙන හරීම අහිංසක විදිහට තමයි එන්නේ. මේ රස්සාව නොලැබුණොත් ඇයට පාරට බහින්නයි වෙන්නේ. ඒ නිසා මේක ඇයට ජීවිතයත් මරණයත් අතර සටනක්. මිලීව ඉන්ටර්වියු කරන්න එන්නේ මේ සුවිසල් ගෙදරේ අයිතිකාරිය නිනා වින්චෙස්ටර්. නිනා කියන්නේ දැක්ක ගමන් බයක් වගේම අමුතු ගෞරවයක් ඇති වෙන කෙනෙක්. ඉන්ටර්වියු එක වෙලාවේ නිනාගේ තීනු ඇස් මිලීගේ රෙසියුමේ එක පුරාම දුවනවා. නිනාට හොඳටම තේරෙනවා මිලී මේ ගෙනත් තියෙන ලියකියවිලි අමු බොරු කියලා. සාමාන්‍යයෙන් බොරු කිව්වොත් රස්සාව දෙන්නේ නෑනේ. ඒත් නිනා එහෙම කරන්නේ නෑ. ඇය කිසිම ප්‍රශ්නයක් නැතුව මිලීට ඒ වෙලාවෙම රස්සාව දෙනවා. මේක මිලීට ලොකු සහනයක් වුණාට ඇය දන්නේ නෑ මේ අමුතු තීරණයේ පිටිපස්සේ තියෙන භයානක සැලසුම මොකක්ද කියලා. රස්සාව ලැබුණු සතුටත් එක්ක මිලී තමන්ගේ බඩු ටිකත් අරගෙන මේ ගෙදර පදිංචියට එනවා. හැබැයි නිනා මිලීට ඉන්න දෙන්නේ සාමාන්‍ය කාමරයක නෙවෙයි. ගෙදර උඩම තට්ටුවේ තියෙන හුස්ම හිරවෙන තරම් රස්නයක් තියෙන පුංචිම පුංචි අට්ටාල කාමරයක් තමයි මිලීට ලැබෙන්නේ. මේ කාමරේ හරීම අමුතුයි. ඒකේ දොර ලොක් කරන්න පුළුවන් එළියෙන් විතරයි. ඇතුලෙන් ලොක් කරන්න කිසිම විදියක් නෑ. ඒ කියන්නේ කවුරු හරි එළියෙන් දොර වැහුවොත් ඇතුලේ ඉන්න කෙනාට එළියට එන්න විදියක් නෑ. හරියට හිරකූඩුවක් වගේ. මේක දැක්කම මිලීගේ හිතට ලොකු බයක් ආවත් රස්සාව නැති කරගන්න බැරි නිසා ඇය ඉවසගෙන ඉන්නවා. ඊළඟට මිලීට මුණ ගැහෙනවා නිනාගේ මහත්තයා ඇන්ඩ්‍රූ වින්චෙස්ටර්ව. අම්මෝ, ඇන්ඩ්‍රූ කියන්නේ හරියට මැගසින් එකක කවර් පේජ් එකකින් එළියට ආපු කෙනෙක් වගේ. හරිම කඩවසම්, සල්ලි තියෙන, දැක්ක ගමන් ඕනෑම කෙනෙක්ගේ හිත ඇදගන්න පුළුවන් මරු පෙනුමක් තියෙන මිනිස්සෙක්. ඒ වගේම මිලීට ඇන්ඩ්‍රූගේ පුංචි දුව සිසිලියාවත් මුණ ගැහෙනවා. හැබැයි සිසිලියා නම් මිලීට සලකන්නේ හරිම පහත් විදිහට. මේ පොඩි ළමයාගේ දඩබ්බර හැසිරීම දකිද්දීම මිලීට හිතෙනවා මේ ගෙදර මොකක් හරි ලොකු මානසික අවුලක් තියෙනවා කියලා. ඒත් ඇන්ඩ්‍රූගේ කරුණාවන්ත ආචාරශීලී කතාබහ නිසා මිලීට ඇන්ඩ්‍රූ ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. හැබැයි දවස් ගෙවිලා යද්දී නිනාගේ හැසිරීම අංශක 180කින් කනපිට හැරෙනවා. ඇය හරිම කුරූරු විදිහටයි මිලීට සලකන්න පටන් ගන්නේ. ගේ පුරාම කුණු දාලා හිතාමතාම වැඩ අවුල් කරලා ඒ හැම දෙයකටම මිලීට බනිනවා. මිලී කොච්චර කැපවීමෙන් වැඩ කළත් නිනාට ඒවා පේන්නේ නෑ. ඇය හැම තිස්සෙම මිලීට කෑ ගහනවා. මේක නිකම් මානසික වදකාගාරයක් වගේ. මිලීට තේරෙන්නේ නෑ ඇයි නිනා මේ තරම් අමුතු විදිහට තමන්ව කීන්ති ගස්සන්න හදන්නේ කියලා. මේ පීඩනය නිසා මිලීටත් හිතෙනවා නිනාට ඇත්තටම පිස්සුද කියලා. මෙන්න මේ ප්‍රශ්න අස්සේ තමයි ඇන්ඩ්‍රූ ටික ටික මිලීට කිට්ටු වෙන්න පටන් ගන්නේ. දවසක් ඔහු මිලී එක්ක තනියම කතා කරලා ලොකු රහසක් හෙළි කරනවා. නිනා කියන්නේ මානසික ලෙඩෙක්. ඇය ඉස්සර කාලයක් මානසික රෝහලකත් හිටියා. ඇගේ මේ විකාර හැසිරීමට හේතුව ඒකයි කියලා ඔහු මිලීට හරීම දුකෙන් වගේ කියනවා. මේක ඇහුවාම මිලීට නිනා ගැන දැනෙන්නේ ලොකු බයක්. ඇන්ඩ්‍රූ මේ විස්තර කියන්නේ හරීම අසරණ වෙලා කඳුළු පිරිච්ච ඇස්වලින් නිසා මිලී හැමදේම ඇත්ත කියලා විශ්වාස කරනවා. තව දුරටත් කතා කරන ඇන්ඩ්‍රූ මිලීව සම්පූර්ණයෙන්ම කම්පනයට පත් කරන තවත් කතාවක් කියනවා. දවසක් නිනා තමන්ගේම දුව සිසිලියාව බාත්ටබ් එකේ ගිල්ලලා මරන්න හැදුවා කියලා ඔහු කියනවා. මේ කතාව අහද්දී මිලීගේ ඇඟ හිරි වැටිලා යනවා. ඇන්ඩ්‍රූ තමන්වම පෙන්වගන්නේ මේ පවුල රැකගන්න මේ මානසික ලෙඩ බිරිඳව ඉවසගෙන ඉන්න ලොකු වීරයෙක් විදිහට. මේ කතා අහන මිලීගේ හිතේ ඇන්ඩ්‍රූ ගැන ලොකු අනුකම්පාවක් වගේම ආදරයක් ඇති වෙනවා.
ඒ වගේම නිනා කියන්නේ තමන්ගේ දරුවටවත් ආදරේ නැති භයානක යක්ෂණියෙක් කියලා මිලී තදින්ම විශ්වාස කරන්න ගන්නවා. ඔන්න දැන් නිනායි මිලී අතර තියෙන මේ යුද්ධේ දවසින් දවස දරුණු වෙනවා. එක දවසක් නිනාට හොඳටම කේන්ති ගිහින් මිලීව රස්සාවෙන් අස් කරනවා. දැම්ම ඔයාගේ බඩුත් අරගෙන මේ ගෙදරින් ඵලයන් කියලා නිනා කෑගහද්දි මිලී අසරණ වෙලා අඬන්න පටන් ගන්නවා. හැබැයි මෙන්න මෙතනදි තමයි ඇන්ඩ්‍රූ සීන් එකට එන්නේ. එයා නිනාට විරුද්ධ වෙලා මිලී මේ ගෙදරින් යන්නේ නැහැ. එයා මෙහි ඉන්න ඕනේ කියලා තදින්ම කියනවා. මේකින් මිලීට තේරෙනවා ඇන්ඩ්‍රූ තමන්ට කොච්චර කැමතිද. තමන් වෙනුවෙන් ඕනෑම දෙයකට පෙනී ඉන්නව නේද කියලා. මේ සිදුවීම නිසා ඒ දෙන්න අතර තියෙන බැඳීම තවත් තදින් නැති වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ නිනා ගෙදර නැති වෙලාවල් බලලා මිලීයයි ඇන්ඩ්‍රූයි අතරේ රහසිගත ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. තමන්ගේ අඳුරු ජීවිතයට ඇන්ඩ්‍රූ වගේ කඩවසම් සල්ලි තියෙන කරුණාවන්ත කෙනෙක් ලැබුණු එක ගැන මිලී ඉන්න හීන ලෝකෙක පාවෙවි. මේ ගෙදර තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා ඔවුන් දෙන්න ආදරෙන් බැඳෙනවා. ඇන්ඩ්‍රූගේ ආදරේ අස්සේ මිලී තමන්ගේ අනාගතය ගැන ලොකූ බලාපොරොත්තු තියාගන්නවා. ඇය හිතන්නේ දැන්නම් මගේ අමාරු කාලේ ඉවරයි. මටත් ලස්සන ජීවිතයක් ලැබෙන්නයි යන්නේ කියලා. දවසක් නිනා දුව සිසිලියාවත් අරගෙන බැලේ කෑම්ප් එකකට යනවා දවස් කිහිපයකට. ඉතින් මේක තමයි මිලීටයි ඇන්ඩ්‍රූටයි නිදහසේ ඉන්න ලැබුණු හොඳම chance එක. ඇන්ඩ්‍රූ මිලීව බ්‍රෝඩ්වේ ෂෝ එකක් බලන්න එක්කගෙන ගිහින් රෑ සුපිරි හෝටලයක නතර වෙනවා. ෂැම්පේන් බොමින් මේ ගත කරන සුපිරි ජීවිතය ගැන මිලීට හිතෙන්නේ ඇය හරියට සින්ඩරෙල්ලා වගේ කියලයි. මේ ලස්සන ආදර කතාව දකිද්දි අපිටත් හිතෙනව නේද? අනේ පව් මේ අසරණ කෙල්ල දැන්වත් එයාට හොඳ කාලයක් ලැබුණානේ කියලා. ඒත් යාළුවනි මේ ලස්සන හීනේ තව තප්පර කිහිපයකින් කුඩු පට්ටම් වෙන්නයි යන්නේ. මේ සුන්දර රාත්‍රියෙන් පස්සේ ගෙදර ආපු මිලී අතින් ලොකු වැරද්දක් වෙනවා. ගේ අස්කර කර ඉද්දි ඇය අතින් ඇන්ඩ්‍රූගේ අම්මාගේ ගොඩාක් වටිනා පූසලීන් පිඟන් වගේක් බිම වැටිලා කුඩු පට්ටම් වෙනවා. මිලීට හොඳටම බය හිතෙනවා. ඒත් එයා හිතන්නේ කමක් නෑ ඇන්ඩ්‍රූ මට ගොඩාක් ආදරීනේ එයා මට බනින එකක් නෑ කියලා. හැබැයි ඒ බිඳුණු පිඟන් කෑලි එක්කම මේ කතාවේ දිශාව සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙන්නේ. මුළු ප්‍රේක්ෂකාගාරයම කම්පනයට පත් කරලයි. පිඟන් ටික කැඩිලා තියෙනව දැක්ක ගමන් ඇන්ඩ්‍රූගේ අර කඩවසම් ආදරණීය මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හිතාගන්න බැරි තරම් භයානක යක්ෂයෙක්ගේ මූණක් බවට පත් වෙනවා. මිනිහා එකපාරටම මිලීට පාර දෙන්න පටන් ගන්නවා. තමන්ට පණ වගේ ආදරය කරපු ඇන්ඩ්‍රූ මෙච්චර දරුණු වෙයි කියලා මිලී හීනකින්වත් හිතුවේ නෑ. ඇන්ඩ්‍රූ මිලීව බලෙන්ම ඇදගෙන ගිහින් අර උඩ තට්ටුවේ තියෙන අට්ටාල කාමරයට දාලා එළියෙන් දොර ලොක් කරනවා. තමන්ගේ සුරංගනා කුමාරයා එක තප්පරයෙන් තමන්ගේ හිරකාරයා වුණාම මිලී බයෙන් ගැහින් කෑගහලා අඬන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි කතාවේ ලොකුම රහස එළියට එන්නේ. චිත්‍රපටය දැන් අපිට පෙන්වන්නේ මේ දවස් ටිකේම නිනාගේ පැත්තෙන් වුණු දේවල්. ඇත්තටම යාළුවනි මේ හැමදේම නිනාගේ සුපිරි මාස්ටර් ප්ලෑන් එකක්. නිනා මිලීව රස්සාවට ගත්තේ අහම්බෙන් නෙවෙයි. මිලීගේ රෙසියුමේ එක බොරුවක් බවත් මිලී කියන්නේ හිරේ ඉඳලා ආපු කලින් මිනිස්සුන්ට හොඳටම පහර දීලා රෙකෝඩ්ස් තියෙන දරුණු කෙනෙක් බවත් නිනා මුල ඉඳලම හොයලා බලලයි තියෙන්නේ. නිනාට ඕනිකලි ඇන්ඩ්‍රූ වගේ යක්ෂයෙක්ව මට්ටු කරන්න පුළුවන් තරම් දරුණු බය නැති කාන්තාවක්ව මේ ගෙදරට ගෙන්න ගන්නයි. ඇයි නිනා මෙහෙම කරේ? ෆ්ලෑෂ්බැක් වලින් අපිට පේනවා ඇන්ඩ්‍රූ කියන්නේ කොච්චර සාහසික අමානුෂික විකෘති මනසක් තියෙන යක්ෂයෙක්ද කියලා. මෙයා අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ බිරිඳ නිනාව අර අට්ටාල කාමරයේ හිරකරගෙන අමානුෂික විදිහට වද දීලා තියෙනවා. ඇන්ඩ්‍රූ කොච්චර දරුණුද කියනවා නම් වද දීලා නිනාටම බල කරලා තියෙනවා ඇගීම ඔළුවේ කෙස් ගලව ගන්න කියලා. පිටතින් ලස්සනට කරුණාවන්ත මහත්තයෙක් වගේ හිටියට ඇන්ඩ්‍රූ කියන්නේ ඇතුළතින් කුරිරු මානසික ලෙඩෙක්. නිනා මේ ගෙදර ගත කරලා තියෙන්නේ අපායකටත් වඩා අන්ත ජීවිතයක්. ඇයට මේ අපායෙන් බේරෙන්න ඕන නිසයි තමන් වෙනුවෙන් මේ සටන කරන්න මිලීව මේ ගෙදරට ගෙන්න ගත්තේ. දැන් අපි යමු අර අසරණ වෙලා ඉන්න මිලී ගාවට. ඇන්ඩ්‍රූ අර කැඩුණු පෝසිලේන් පිඟන් කෑල්ලක් කාමරේ දොර යටින් ඇතුළට දානවා. දාලා මිලීට කියනවා ඔයාට මේ කාමරෙන් නිදහස් වෙන්න ඕනි නම් ඔයාගේ ඇඟේ 21 වතාවක් මේ පිඟන් කෑල්ලෙන් කපා ගන්න කියලා. පොඩ්ඩක් හිතන්නකෝ ඒකේ තියෙන භයානකකම. මේ මිනිස්සයා මේ කාන්තාවන්ට වද දීලා ඒකින් කොච්චර විකෘති සතුටක් ලබනවද කියලා මේකෙන් පේනවා. මිලී ඉන්නේ තමන්ගේ ජීවිතේ ලොකුම බයින්. ඒත් ඇන්ඩ්‍රූ එක දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒ තමයි නිනා මේ රස්සාවට හොයාගත්තේ වැරදි මිනිස්සෙක්ව නෙවෙයි. තමන්ගේ ජීවිතේ බේරගන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් දක්ෂ කෙල්ලෙක්ව කියන එක. මිලී කලින්ම චීස් කපන තීනු පිහියක් මේ කාමරේ හැංගුවා ඔයාලට මතක ඇතිනේ. ඔව්. එයා ඒක හරීම පරිස්සමට හංගලා තියාගෙන හිටියා.
ඉතින් ඇන්ඩරු මිලී ඇඟ කපාගෙනද කියලා බලන්න කාමරේ දොර ඇරගෙන ඇතුළට එනවා. එනකොටම මිලී කරන්නේ අර පිහිය අරගෙන තමන්ගේ මුළු වෙර වීරියම දාලා ඇන්ඩරූගේ බෙල්ලට මානින එක. මේක තමයි මුළු කතාවෙම තියෙන ගැම්ම වැඩිම අවස්ථාව. බෙල්ලට පිහියෙන් ඇනුම්කාපු ඇන්ඩරු ලේ පෙරාගෙන බිම වැටෙනවා. දැන් ඉතින් කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තටයි හැරිලා තියෙන්නේ. මිලී තමයි දැන් පාලනය අතට ගන්නේ. ඇය ඇන්ඩරුව ඒ කාමරේම හිර කරනවා. ඒ විතරක් නෙවී තමන්ට දීපු වදවලට වගේම නිනාට කරපු දේවල්වලට පලිගන්න මිලි ප්ලයර්ස් එකක් කරගෙන ඇන්ඩරුට බල කරනවා එයාගේම දතක් ගලවගන්න කියලා. මේක නිකං කලකම් පලදී වගේ වැඩක් නේද යාළුවනි. ඇන්ඩරු අනුන්ට දුන්නු වේදනාව දැන් එයාටම විඳින්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ නිනා ගෙදරට එනවා. ඇයට ඕන වෙලා තිබුණේ කොහොම හරි මිලීව බේරගන්නයි. ඉතින් නිනා අට්ටාල කාමරේ දොරාරින්න හදනවා. ඒත් අවුරුදු ගානක් මේ කාමරේ හිරවෙලා වදවිඳපු නිනාට දොර අරින්න හදත්ති පොඩි පැකිලීමක් වගේම ලොකු බයකුත් ඇති වෙනවා. ඒ තත්පර කිහිපේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගන්න ඇන්ඩරු එක පාරටම කාමරෙන් එලියට පනිනවා. දැන් තත්වය ආයිත් භයානකයි. තුවාල වෙලා ලේ ගලමින් හිටියත් ඇන්ඩරු කියන්නේ ලේසියෙන් අතරින ජාතිී මෘගයෙක් නෙවී. කතාවේ අවසාන ගැටුම සිද්ධ වෙන්නේ ගෙදර තියෙන වටකුරු පඩි පෙළ උඩදී. ඇන්ඩරු කියන්නේ කොච්චර කපටියෙක්ද කියනවනං මැරෙන්න උන්නමින්න තියෙන මේ වෙලාවෙත් එයා බලන්නේ ආයෙත් නිනාව මානසිකව වට්ටන්නයි. නිනා අපි ආයෙත් පරණ විදියට ආදරෙන්ගිමු. මම ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නවනේ කියලා බොරු කියමින් නිනාව රවට්ටන්න මූ ලොකු ට්‍රයි එකක් දෙනවා. ඇන්ඩරු දන්නවා නිනාගේ දුර්වල තැන් මොනවද කියලා. මූ හදන්නේ ආයෙත් නිනාගේ මොලේ හෝදලා මේකින් බේරෙන්නයි. ඒත් ඇන්ඩරුගේ මේ බොරු කතාවලට රැවටෙන්න අපි මිලී ලෑස්ති නෑ. ඇය දන්නවා මේ යක්ෂයාව තවත් ජීවත් කරවල වැඩක් නෑ. මොකද මූ කවදාහරි දවසක ආයෙත් මේ දේම කරනව කියලා මිලීට විශ්වාසයි. ඉතින් එක තප්පරයක්වත් පරක්කු නොකර මිලී කරන්නේ ඇන්ඩරුව පඩිපෙලෙන් පහලට තල්ලු කරලා දාන එකයි. ඇන්ඩරු තට්ටු ගානක් පල්ලෙහාට වැටිලා ගෙදර සාලි මැදටම ඇදගෙන වැටෙනවා. ලේ ගොඩක් මැද ඇන්ඩරු එතනම අවසන් හුස්ම හෙලනවා. අවුරුදු ගානක් තිස්සේ අහිංසක කාන්තාවකට කරපු පව්වලට ඇන්ඩරුට අන්තිමේදී නිසි දඩුවම ලැබුණේ ඔන්න ඔය විදිහටයි. දැන් ඉතින් මලසිරුරක් ගෙදර මැද තියෙනවා. මේකට මොකද කරන්නේ? නිනායි මිලී දෙන්න එකතු වෙලා මේක අනතුරක් විදිහට පෙන්වන්න සුපිරි ප්ලෑනක් ගහනවා. ඔවුන් ඉක්මනින්ම ලොකු ඉනිමගක් ගෙනත් සාලේ මැදින් තියලා උඩ තියෙන බල්බ එකක් ගලවලා දානවා. ඔවුන්ට ඕන වුණේ පොලිසියට පෙන්වන්න ඇන්ඩරු ඉනිමගට නැගලා බල්බ එක මාරු කරන්න ගිහින් අඩියලිස්සලා පල්ලෙහාට වැටිලා මැරුණා කියලා. මේ කාන්තාවන් දෙන්න තමන්ගේ නිදහස වෙනුවෙන් කරන මේ සැලසුම ඇත්තටම හරිම සූක්ෂ්මයි. පොලිසියෙන් ඇවිත් පරීක්ෂණ පවත්වනවා. මේ කේස් එක බාර වෙන්නේ ජෙසිකා කොනර්ස් කියන දක්ෂ පොලිස් නිලධාරිනියට. ජෙසිකාට මේක දැක්ක ගමන් තේරෙනවා මේක අනතුරක් නෙවෙයි පැහැදිලිවම මිනි මැරුමක් කියලා. හැබැයි පුදුමේ කියන්නේ ඇයි ඒක එළියට දාන්නේ නැහැ. අයි දන්නවද? ඇන්ඩරු මීට කලින් ජෙසිකාගේ සහෝදරියටත් මේ වගේම දරුණු විදිහට හිරිහැර කරලා තිබුණා. ඉතින් සමාජයට පිළිලයක් වුණු මේ යක්ෂයා මෙහිම හරි ඉවර වුණු එක ගැන ජෙසිකාත් හිත ඇතුලෙන් සතුටු වෙනවා. ඒ නිසා ඇය මේ මරණය අනතුරක් විදිහටම වාර්තා කරලා නිනාටයි මිලීටයි නිදහස් වෙලා යන්න ඉඩ දෙනවා. දවස් කිහිපයකට පස්සේ තියෙන ඇන්ඩරුගේ අවමංගල්‍ය දවසේදී කළු පාට ඇඳුම් ඇඳගෙන ඉන්න නිනා මිලීට රහසින් ලොකු චෙක් එකක් දෙනවා. ඒක ඩොලර් ලක්ෂයක චෙක් එකක්. ඒ විතරක් නෙවෙයි මිලීට අලුත් රස්සාවකට යන්න පුළුවන් වෙන විදිහේ ඉහළම නිර්දේශයකුත් රෙකමෙන්ඩේෂන් නිනා ලබා දෙනවා. තමන්වාර අපායෙන් බේරගත් එකට නිනා මිලීට කරන ලොකුම කලගුණ සැලකීම තමයි. මිලීට දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කරන සල්ලි නිදහසයි දෙකම ලැබිලා තියෙනවා. කතාව ඉවරයි කියලා හිතුවද? නෑ යාළුවනේ. මිලී අර රෙකමෙන්ඩේෂන් එකත් අරගෙන අලුත් මන්දිරයකට යනවා. තවත් හවුස්මේඩ් රස්සාවකට ඉන්ටර්විව් එකකට. මේ ගෙදර අයිතිකාරිය මිලීව හරීම ආදරෙන් පිළිගන්නවා. හැබැයි කතා කර කර ඉද්දි මිලී එක පාරටම දකිනවා ඒ කාන්තාවගේ අතේ තියෙන අමුතු තැලුණු පාරක්. ඒක දැක්ක ගමන් මිලීට තේරෙනවා ඇයත් තමන්ගේ මහත්තයාගෙන් හොඳටම ගුටිකන ගෘහස්ත හිංසනයට ලක්වෙන අසරණ කාන්තාවක් කියලා. මිලීට ඒ වෙලාවෙම තේරෙනවා මෙතන වෙන්නේ මොකක්ද කියලා. නිනා මේ රෙකමෙන්ඩේෂන් එක දීලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. ඉතින් මිලී hina වෙලා මේ රස්සාව බාරගන්නවා. මොකද ඇය දන්නවා ඇයව මේ ගෙදරට එවලා තියෙන්නේ නිකම්ම නිකන් ගෙවල් ලස් කරන්නවත් පිඟන් හොදන්නවත් නෙවෙයි කියලා. ඇයව එවලා තියෙන්නේ මේ අසරණ කාන්තාවට වද දෙන අර කුරීරු සැමියාව විනාශ කරලා දාන්න උදව් කරන්නයි. අසරණ කාන්තාවන්ගේ ගැලවුම්කාරිය විදිහට Tamanට ලැබුණු මේ අලුත් රාජකාරිය මිලී හරිම ආසාවෙන් බාරගන්නවා. මිලීගේ මූණේ ඇඳෙන ඒ කපටි ඒත් ආඩම්බර හිනාවත් එක්ක කතාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් යාළුවනේ මේ කතාවෙන් අපිට දෙන පණිවිඩය හරිම ගැඹුරුයි.
හැම තිස්සම පිටතින් පේන ලස්සනට රැවටෙන්න එපා. සමහර විට ඒ ලස්සන මූණවල් පිටිපස්සේ අතිශය භයානක යක්ෂයෝ හැංගිලා ඉන්න පුළුවන්. ඒ වගේම ඕනෑම අසාධාරණයකට එරෙහිව සටන් කරන්න කොහෙන් හරි මිලී කෙනෙක් ඉපදෙනවාමයි. ඉතින් මේ අපූරු ත්‍රිලර් චිත්‍රපටය ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාලා තවම සබස්ක්‍රයිබ් කරලා නැත්තන් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේම සුපිරි චිත්‍රපටයක විස්තරාත්මක කතාවක් කරන්න මම ඉක්මනින්ම ඉන්නම්. එතකම් හැමෝම පරිස්සමින් ඉන්න.